සුදු ලුණු අප ගන්නා ආහාරවල රසය වැඩ කිරීමට අපිට ගොඩාක් වෙලාවට උපකාර වෙනවා. ඒ වගේම සුදු ලුණු වල ඖෂධීය ගුණය ගැන නම් අපිට කියලා ඉවර කරන්න බෑ. අපි නොදන්නා සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් සුදු ලුණු වල අන්තර්ගතයිලු. ඉතින් අපිට ප්‍රතිශක්ති කරන පද්ධතියට සුදු ලුණු ගොඩාක් හිතකරයිලු. ශරීරයේ ආසාදනවලට එරෙහිව සටන් කිරීමේ ශක්තියක්ද සුදු ලුණු වල තියෙනවලු. ඒ වගේම අපේ ශරීරයේ හටගන්න ආසාදන තියෙනවනේ. අන්නේ ආසාදන වලටත් එරෙහිව කටයුතු කරන්න සුදු ලුණු වලට පුළුවන්ලු. ඉතින් බලන්නකො සුදු ලුණු වල තියෙන ගුණය. දිනපතා ආහාරයට ගැනීමෙන් සුදු ලුණු අපිට නිතරම හැදෙන උණ සෙම්පතිස්සාව තියෙන්නේ. අන්න ඒ වගේ රෝගවලටද හැදීමේ අවදානමේ පාලනය කරනවලු. ඉතින් ඒ වගේම තමයි අපි අහන්නවත් අකමැති අපේ ශරීරයේ හටගන්නා දරුණුම රෝගයක් වන පිළිකාව. අන්නේ පිළිකාවද පාලනය කර ගැනීමට සුදු ලුණු උපකාරී වෙනවලු. මහා බඩවැල් වගේ අපේ ශරීර අභ්‍යන්තරයේ ඇතිවෙන්නා වූ පිළිකා තත්ත්වයන් අවදානම අඩු කරනවලු සුදු ලුණු. ඉතින් අපේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට ලොකු කාර්යයක් සුදු ලුණු අපිට කරනවා. ඉතින් සුදු ලුණු හැමදාම අපේ ආහාරවලට එකතු කරගන්න අපි දෙපාරක් හිතන්න ඕනේ නැහැ. සුදු ලුණු කියන්නේ දිව්‍ය ඖෂධයක්. සුදු ලුණු ගැන දැන් අපි ගොඩාක් දේවල් දන්නවා. ඒ වගේම මම විස්තරත් මගේ වීඩියෝ එකට උඩින් සුදු ලුණු ගැන එකතු කරන්නම්. මම ඔයාලට හැමතිස්සෙම ආහාරවල තියෙන ගුණය කොහොමද කියලා දැනුම් දෙනවා වගේම රසට ආහාර පිළියෙල කරගෙන අපේ ආහාරයට එකතු කරගන්න විදියද හෙල්දි කුකරියකින් මම හැමදාමත් ඔයාලට කියලා දෙනවා. ඉතින් අපේ ශරීරයට අපි හැමදාම ගුණ වැඩි ආහාර ඒ විදිහටම රසය ගුණය එක්ක අපේ ඉවුම් පියුම් කටයුතු වලට අපි එකතු වෙනකොට ආහාරයක් පිළිවෙල කරගන්නේ කොහොමද කියලාත් අපි දැනගන්න ඕනේ. ඒ වගේම දැන් අපි දන්නවා සුදු ලුණු යන ආහාර රසකාරකයකට ඔබව ගිය පෝෂණ ගුණයෙන් අනුවන බව දැන් අපිට පැහැදිලි. සුදු ලුණු වල තියෙන අර සැර සුවඳ නිසා ගොඩාක් අය සුදු ලුණු කන්න අකමැතිනේ. නමුත් දැන් මේ සුදු ලුණු වල තියෙන ඖෂධයේ ගුණ නිසා සුදු ලුණු කියන එක හැමදාම අපේ ආහාරයට එකතු කරගන්න එක අපිට වඩාත් හොඳයි කියලා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට උපකාරී වෙනවා කියලා අපි දැන් දන්නවා. ඉතින් හැමදෙනාම සතුටින් නිරෝගීව ඉන්න.